අපි කතා කරමු එහෙනම් මේ ඊළඟට මේ අපිට තියෙනවා දෙකේ සිට දෙන ලද සංඛ්‍යාවක් එක් ප්‍රථමක සංඛ්‍යා ප්‍රදානය කර ගැනීමට දී ඇති Python කේතයේ හිස්තැන් සම්පූර්ණ. දැන් ඔය විභාගයට සාමාන්‍යයෙන් අපිට වෙනවම ගැලීම් සටහනක් අඳින්න දුන්නොත් ඒකේ ලොකු ගැටලු සහගත තත්ත්වයක් නැහැ. හැබැයි දැන් ඒගොල්ලෝ දුන්න ප්‍රෝග්‍රෑම් එකකට අදාළව අපිට හිස්තැන් සම්පූර්ණ කරන්න දුන්නොත් අපිට ගොඩක් හිතන්න වෙනවා. හරිද? එහෙනම් චුට්ටක් කල්පනාවෙන් පොඩ්ඩක් ඒක ගැන හිතන්න වෙයි. මෙන්න අපි බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරි. කියනවා මෙන්න මෙහෙම. මම ඉස්සෙල්ලම ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ලියා ගන්නවා. එතන මට පැහැදිලි කරගෙන යන්න ලේසි මුලින් ඉඳන්ම. හරි. මෙතන තියෙනවා කෙලින්ම මේ අප සමානයි කියලා එකක්. මොකද්ද මේ අප කියන්නේ? අප කියන එක හැම ලොකුට හිතන් දෙයක් නැහැ. එයා සමාන කරලා තියෙනවා කියලා කියන මොන හරි වේරියබල් නේම් එකක් වෙන්න පුළුවන්. හිස්තැනක් දාලා ආපහු වරහණක් ඇතුලේ ඔයාලට පේනවද තියෙනවා ඉන්පුට් කියලා. හරි. ඉන්පුට් කියලා දාලා නැවත වතාවක් enter මෙන්න enter end of range කියලා දීලා. හරි. මුලින්ම අපි බලමු මේකේ මේ මොකද්ද කියවෙන්නේ කියලා. හරි. ඔන්න end of range කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආපහු if condition එකක් තියෙනවා. මෙන්න if එකක්. if එකේ තියෙනවා අප මෙන්න අප කියලා සඳහන් කළා විශාලයි 1 කෝලන් එකක්. හරිද? ඒ කියන්නේ මොකක්ද දැන් අප කියන කෙනා එකට වඩා වැඩිද කියලා බලන සිද්ධියක් නෙමෙයි මේකේ වෙන්නේ නේද? හරි. ඊට පස්සේ එහෙම වුණොතින් අපිට නැවත වතාවක් මෙතන දකින්න පුළුවන් මෙන්න print එකක් දීලා තියෙනවා. print එකේ ඔයාලට පේනවද උඩුකම? උඩුකමාවේ අපි මම ඊට කලින් නිකන් පන්තියේදී කියලා තියෙනවා විහිළුවට වගේ උඩුකමාව ඇතුලේ මොන මගුල තිබුණත් පෙන්නනවද නැද්ද? පෙන්නනවා. හරිද? එහෙනම් ඔන්න මම දානවා prime numbers මෙන්න prime numbers between 2 and කියලා දාලා උඩුකමාව ක්ලෝස් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම පෙන්නනවද නැද්ද? පෙන්නනවා. හරි. ඊට පස්සේ කමාවක් දාලා අප කියලා දාලා තියෙනවා. හැබැයි අප එකේ මුකුත් උඩුකමාවක්වත් මුකුත් අන්තර්ගත කරලා නැහැ. අප එකේ මුකුත් උඩුකමාවක්වත් මුකුත් අන්තර්ගත කරලා නැහැ. ඒ කියන්නේ ඒ වචනේ පෙන්වන්නේ නැහනේ. ඒ වචනේ පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ එතනදී අනිවාර්යයෙන්ම මොනවා හරි ඉලක්කමක් තමයි දර්ශනය වෙන්න ඕන. ඊට පස්සේ ආපහු සැරයක් කමාවක් දාලා මෙන්න ආ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. මේක තමයි එහෙනම් ඔන්න අපිට print එකේ දකින්න හම්බෙන්නේ. වැඩේ පැහැදිලි. මේ වචන සෙට් එක පෙන්නනවා අතරමැද අප කියලා මොනවා හරි අගයක් පෙන්නනවා. එයා තමයි මෙන්න මෙතෙන්ට එන කෙනා. වැඩේ පැහැදිලි නේද? හරි. තව ටිකක් අපි බලාගෙන යන්. මෙන්න for loop එකක් තියෙනවා. මෙන්න for loop එකක්. for number in range දෙකේ ඉලක්කම කමාවක් හිස්තැනක් මෙන්න කෝලන් කියලා කියන්නේ අයිතිය හඟවන්න ආපු මෙයාගේ ඇතුළට යන්න ඕනනේ. හරි. එතකොට ඔයාලට පේනවද මේක මේ එළියේ තියෙන ලූප් එක outer loop එක. එතකොට මෙයාගෙන් මෙන්න ඇතුළේ ලූප් එකකට යනවා inner loop එකකට බලන්න. මෙන්න for I in range මෙන්න තියෙනවා 2 හිස්තැනක් කෝලන් එකක් දැම්මා. ආපහු මෙයාගේ ඇතුලේ අපිට දකින්න පුළුවන් if එකක්. මෙන්න if හිස්තැනක් සමානද බිඳුවට. හරි. මේක නිකන් අර බෙදෙනවද වගේ සිද්ධියක් තමයි මට නම් දැනෙන්නේ. බලමු හරි. සමානද බිඳුවට කියලා අහනවා. ආපහු තියෙනවා මෙන්න සමාන නම් වෙන්න ඕන සිද්ධිය. ඇයි ඒක මං එහෙම කිව්වේ? සමාන නම් වෙන්න ඕන නිසා තමයි මෙහෙම කෝලන් එකකින් පස්සේ ඉන්ඩෙන්ටේෂන් එකක් තියලා දෙන්නේ. මෙයා සමානයි නම් මෙහෙම වෙන්න. එහෙම අදහසක් යන්න. ඊළඟ else තියෙනවා. ඔන්න වැදගත්ම කෙනා. ඔයාට මතකද else එක? මම ඔයාලට එක කතා කරා MCQ ප්‍රශ්න සෙට් 100ක් වගේනේ. ප්‍රෝග්‍රෑමින් එකේ for එකයි while එකයි. අන්න ඒක අපි මේ කතා කරා. for else. මේක if else නෙමෙයි. මේක for else. for else කියන්නේ මොකද්ද? උඩ තියෙන for එක break නොවි වැඩ කරත්. එහෙනම් මේ වචනේ මොනව වෙන්න ඕනද? break වෙන්න ඕන නේද? උඩ තියෙන for එක break නොවි වැඩ කළොත් මෙන්න මේ else එකත් වැඩ. නේ. එතකොට හදිස්සියේවත් මෙතන ඉන්න කෙනා break වුණොත් අනේ මම මෙතන කියලා කිව්වේ අයියේ වෙන ඉතින් දාන්න තැනක් නැහනේ.
ෆෝයිල්ස් එකේ තියෙන ෆෝයිල්ස් එකේ තියෙන පොයින්ට් එක තමයි මොකද්ද බ්‍රේක් එක. බ්‍රේක් නොවී වැඩ කරොත් මේක ක්‍රියාත්මක වෙනවා එල්ස් එක. හැබැයි බ්‍රේක් වුණොත් එල්ස් එක වැඩ කරන්නේ නැහැ කියලා අපි කතා කරා. බලන්න චුට්ටක් මේ ප්‍රශ්න ටික මේ අපි ඒක සාකච්ඡා කරපු දෙයක්. මෙන්න print number කියලා තියෙනවා. හරි ඔන්න එහෙනම් print number කියලා ඔන්න අපිට දකින්න පුළුවන්. හරිද වැඩේ? මෙන්න බලන්න. දැන් එහෙනම් හිස්තැන් සම්පූර්ණ කරගෙන යන්න තියෙන්නේ. ඔන්න මම ආපු ගාන කියවනවා. දෙකේ සිට දෙන ලද සංඛ්‍යාවක් තෙක්. දෙකෙහි සිට දෙන ලද සංඛ්‍යාවක් තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට Python කේතේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි? ඊට පස්සේ කියනවා මෙහෙම. සටහනක් දීලා. ප්‍රථමක සංඛ්‍යාවක් යනු අපි දන්න එකෙනුත් එම සංඛ්‍යාව වෙන්නේ මේක දීලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යාවක් යනු එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදිය හැකි එකට වැඩි ඕනෑම පූර්ණ සංඛ්‍යාවකි. එයා එකට වැඩි වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යාව. හරි අක්ක ඇවිල්ලානේ. ඊළඟට කියනවා දෙකේ සිට පහ දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යාවන්නේ 2 3 5 වේ. අපි ඒක චුට්ටක් ලියමුද? දැන් මේගොල්ලෝ කියන විදියට 2 3 5 කියලා කියන්නේ මෙන්න අපි පහේ ඉලක්කම ඉන්පුට් කරොත් අන්න දකින්න හම්බෙන ප්‍රථමක සංඛ්‍යා. හරි. අපිට කියනවා එහෙනම් හිස්තැන් ටික සම්පූර්ණ කරන්නලු. ඔන්න බලන්න වැදගත් කොටස. හරි. ඔයාට පේනවද end of range අපිට කියන අන්තිම අගය ඇතුළත් කරන්න. එහෙනම් අන්තිම අගය ඇතුළත් කරන එක ඉලක්කමක්නේ ගණනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? මෙතන data type එක අපිට ගන්න පුළුවන් කවුරු විදියටද? int එකක් විදියට ගන්න පුළුවන්. හරිනේ? දැන් ඔන්න මම පහේ ඉලක්කම ඇතුළත් කරාම ඒ පහේ ඉලක්කම අප කියන වචනයට පැවරෙනවා. දැන් එහෙනම් අප කියන්නේ පහේ ඉලක්කම. මෙතෙන් දෙනවා පහේ ඉලක්කම. පහේ ඉලක්කම එකට වඩා ලොකුයිද? ඔව් නේද? එහෙනම් ඔන්න පුනර්කරණය පටන් ගන්නවා. මෙන්න print කරනවා. මෙන්න දෙකේ ඉඳන් පහ දක්වා තියෙන මොනවද prime numbers කියලා පෙන්වන්න හදා. හරි යමු අපි මේක ඇතුළට. මෙන්න for loop එකක්. num in range දෙකයි ඔන්න හිස්තැනක්. ඒ කියන්නේ for loop එකක ආරම්භක අගයයි අවසාන අගයයිනේ දෙන්නේ. නැවතුම් අගයනේ. හැබැයි ආරම්භක අගය දුන්නට පස්සේ නැවතුම් අගයෙන් හැමතිස්සෙම එකක් අඩු වෙනවා. දැන් ඔයා මේකෙදි ඉලක්කම් දාන්න යන්නේ නැහැ විශේෂයෙන්. මතක තියාගන්න හිස්තැන් සම්පූර්ණ කරන්න ආවම ඔයාට ඉලක්කම් දාන්න හම්බ වෙන්නේ නැහනේ. ඔයා කල්පනා කරන මේක ඇතුලේ තියෙන වචන වලින්ම ගේම ගහන්න ඕන. හරි. එතකොට ඇතුලේ තියෙන වචන ගත්තාම දැන් ඔයාට හිතෙනවා එහෙනම් දෙකේ ඉඳන් කීය දක්වාද අපි දැන් පහේ ඉලක්කම දැම්මහම 2 3 5 එන්න ඕන. ඔයා කල්පනා කරන එහෙනම් මම අප දාමු. හරි. ඔයාට එහෙමත් වරදිනවා. ඇයි ඒ? ඔයා අප කියන එක දාපු ගමන් මොකද වෙන්නේ? අප කියන එක දාපු ගමන් ඒක නැවතුම් වගේනේ. දැන් මෙතන පහ නම් අප කියන්නේ මෙතෙන්ට පහේ ඉලක්කම දැම්මහම පහෙන් එකක් අඩු වුණාම 4යි. එහෙනම් අපි මොකද අප වලට එකක් එකතු කරා නම් වැඩේ හරියනවද නැද්ද? හරියනවා. එහෙනම් මෙන්න මම අප වලට එකක් එකතු කරනවා. වැඩේ පැහැදිලිද කියලා මං හිතනවා. අප දැම්මනම් කිසිම වෙලාවක පහේ ඉලක්කම එන්නේ නැහැ අපිට මෙතන. ඇයි නැවතුම් වගේ එකක් අඩු වෙන නිසා. එහෙනම් අපි කියනවා අප වලට එකක් එකතු කරලා මෙතෙන්ට දාමු. ඒතර අප වලට එකක් එකතු කරලා දැම්ම කියලා කියන්නේ පහේ ඉලක්කම ගාවට නිකන් මේ වැඩේ වැලිඩ්ද නැද්ද? වැලිඩ්. හරි. දැන් එහෙනම් ඔන්න එතන වැඩේ ගොඩ. දැන් අපි ආපහු සැරයක් එන්න ඕන මෙන්න මෙහෙම. හරිද? දැන් මම මේක ලියන්නම් මෙන්න මේ විදියට වෙන කල එකකින්. හරි? අපි මෙහෙම හිතමු. දැන් ඔන්න range 2යි අප +1 නේ තියෙන්නේ. ඒතර දෙකෙන් කොහොමත් මේකේ ආරම්භක අගය 2යි. පහේ ඉලක්කම ආවොත් එකක් එකතු වුණාම 6යි. හැබැයි ආපු සැරයක් අඩු වෙනවනේ. එහෙනම් 2 3 4 5 කියන ඉලක්කම් ටික තමයි range එකට අයිති වෙන්නේ. මුලින්ම මොකද වෙන්නේ? number කියන වචනෙට දෙකේ ඉලක්කම මෙන්න ආදේශ වෙනවා. ඔයා දන්න සිද්ධියක් අපි මේක පන්තියේ අනන්ත කතා කරලා තියෙන මේ කතන්දරේ. එතකොට එහෙනම් මෙන්න දෙකේ ඉලක්කම නම් වලට ආදේශ වුණා. දැන් මාර වැඩක්. මේකේ රේන්ජ් එක නම් හැදුවනේ. ආපහු සැරයක් මෙතන අපි මොකද්ද දාන්නේ? ආපු එයාම දාමුද? එහෙම ගොඩක් වෙලාවට ෆික්ස් වෙන්නේ නැහනේ. ඒතර ආට තේනොත් මෙහෙම දෙයක්. දැන් මෙතන බලන්න මේකෙන් කරන්නේ අපි ඇතුළත් කරන සංඛ්‍යාව අරගෙන දෙකේ ඉඳන් ඒ සංඛ්‍යාව ගාවට ලිස්ට් එක හදාගන්න කතන්දරයක්. ලිස්ට් එක ගන්න නෙමෙයි. ඒ අදාළ ඉලක්කම් ටික ගන්න එකක්.
ඒක මෙතනින් වෙච්ච බව වාට තේරෙනවනේ. දැන් අපි පහේ ඉලක්කම දැම්මොත් දෙකේ ඉඳන් පහ දක්වා ඇවිල්ලා. දැන් එහෙනම් මොකද කරන්නේ? ඒ සංඛ්‍යාව එකෙන් බෙදෙන බව දැන් අපිට කොහොමද දන්නව? දැන් බලන්න ඕනේ ඒ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම බෙදෙනවද කියලා. නේද? එහෙනම් මෙතන දෙකේ ඉලක්කම නම් i කියන්නේ දෙක නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙතෙන්ට නම් කියලා මේ වචනේ ගන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඕන බලන්න වෙන වැඩේ. දැන් ඔන්න මෙතන දෙකේ ඉලක්කම මෙයාට ඇප්ලයි වුණාට පස්සේ මෙතෙන්ටත් දෙකේ ඉලක්කම එනවනේ. මෙතෙන්ටත් දෙකේ ඉලක්කම ආවට ඔන්න බලන්න වැඩේ. මෙතෙන්ටත් දෙකේ ඉලක්කම ආවට පස්සේ අපි දන්නවා දෙකේ ඉඳන් දෙක දක්වා. හරි. එහෙනම් ඔන්න මෙතෙන්ට දෙකේ ඉලක්කම ආවම දෙකෙන් එකක් අඩු කරාම එකයි. එතකොට මේක මේ වැඩ කරන ලූප් එකක් නෙමෙයි එතන. හැබැයි ඔයා දන්නවා කියන්නේ එතන අපිට මේ ලූප් එකක් පෙන්වන්නේ නැහැ. දැන් ඔයා දන්නවා හැබැයි මං කිව්වනේ. දැන් මේකේ 4else නේ. 4else නම් මෙයා අනිවාර්යයෙන්ම කවුද බ්‍රේක්. ඒක අපිට තර්ක නැහැ එතෙන්ට බ්‍රේක් ගන්න පුළුවන් කියන එක ලේසියෙන්ම හිතන්න පුළුවන්. බ්‍රේක්. හරි. 4else නම් ලොවෙත් බ්‍රේක්. හරි. එතකොට මෙතන 2.1 කිව්වහම empty. empty loop එකක්නේ. එතකොට එයා බ්‍රේක් උනේ නැති නිසා අනිවාර්යයෙන්ම print number කියනකොට මොකද්ද වෙන්නේ? දෙකේ ඉලක්කම print වෙනවා. අන්න දෙකේ ඉලක්කම print වුණා. දෙකේ ඉලක්කම print වෙනවා. හරි. ආපහු උඩට යනවා. උඩට ගියහම දැන් ඔන්න අංක 3 දෙකේ ඉලක්කමට ආදේශ වෙනවා. දෙකේ ඉලක්කනේ නම්බර් වලට ආදේශ වෙනවා. හරි. දැන් අංක 3 මෙතෙන්ට එනවා. බලන්න වැඩි. අංක 3 මෙතෙන්ට එනවා. 3න් එකක් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවනේ. 3 එකක් අඩු වෙනවා කියන්නේ මෙයා කවුද? දෙකම තමයි. දෙකෙන් පටන් අරන් දෙක දක්වා. ඒ කියන්නේ දෙක කියන රවුමේදී මෙයා ක්‍රියාත්මකයි. හරිද? එහෙනම් දැන් ඔන්න එන්න හදන්නේ මෙතෙන්ට. දැන් අපි බලන්න ඕන එම සංඛ්‍යාවෙන් බෙදීද කියන එකනේ බලන්න තියෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මෙතන මේ තියෙන විදියට මෙන්න මේ නම්බර් එක අරගෙන. හරිද? මෙන්න මේ නම්බර් එක අපි බලන්න ඕන ඉතිරි නැතුව බෙදෙනවද කාගෙන්ද? i කෙන්. හරි බලමු. මෙතෙන්ට එනවා 3 ඉලක්කම. හරිද? මෙතෙන්ට එනවා 3 ඉලක්කම. 3 ඉලක්කම ආවහම ආපු සැරයක් i වලට එන්නේ කවුද? 2. 3 2කින් බෙදන්න. මෙන්න 3 2කින් බෙදන්න එන්නේ. හරිද? 3ට 2 එකයි දෙවරක් 1 2යි ඉතිරි එකක්. අන්න 1යි. එහෙනම් if කියලා මෙතෙන්ට එන්නේ කවුද? 1නේ. 1 බිඳුවට සමානද? සමාන නම් තමයි බ්‍රේක් උනේ. සමාන උනේ නැති හින්දා මෙන්න print number කියලා ආපු සැරයක් 3 ඉලක්කම print කරා. ආපු සැරයක් උඩට යනවා. ගියහම මෙතෙන්ට එන්නේ 4 දැන්. ඔන්න 4 ඉලක්කම එනවා. මෙතෙන්ටත් එන්නේ 4. හැබැයි 4 එකක් ගියාම මොකද්ද වෙන්නේ? 3ක් වෙනවා. එහෙනම් 2යි 3 කියන ඉලක්කම් දෙක තමයි මෙතෙන්ට ඇප්ලයි වෙන්නේ. හරි. දැන් මොකද වෙන්නේ එහෙනම්? දැන් ඊට පස්සේ දෙකේ ඉලක්කම ආපු අයිට ආදේශ වුණාම නම්බරය කියන්නේ 4නේ. 4 ආපු සැරයක් ඔන්න දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදුවට පස්සේ මෙන්න 2යි දෙවරක් 2 4යි අන්න බිඳුවයි. අන්න වෙච්ච වැඩේ බලන්න. මෙන්න එහෙනම් මේ අවස්ථාවේදී මෙන්න නම්බරේ දෙකෙන් බෙදුවහම බිඳුවට සමානයි බ්‍රේක්. බ්‍රේක් කියලා කියන්නේ මේ පුනර්කරණය වැඩ කරන්නේ අපසරයක් උඩට යනවා. මෙන්න පහේ ඉලක්කම ආදේශ වෙනවා. පහේ ඉලක්කම ආදේශ වුණා. මෙතෙන්ට පහේ ඉලක්කම ආවොත් පහෙන් එකක් අඩු වුණාම 4යි කියන 2 3 4නේ. 2 3 4 කියන එක තමයි මේ පුනර්කරණය. ඇතුලේ පුනර්කරණය. හරි. එනවා ආපු දෙකේ ඉලක්කම i කියන්නේ කවුද? සෝරි වැරදුනා. 5 නම්බර් කියන්නේ 5. හරි. කවුද දෙකේ ඉලක්කම නේද i? ඔව් 2. 5 දෙකෙන් බෙදන්න. ඔන්න බලන්න ඈ. 5 දෙකෙන් බෙදුවාම 2යි දෙවරක් 2 4යි ඉතිරි 1. හරි. එහෙනම් ඔන්න මොකද උනේ? හරි. එහෙනම් ඔන්න තාම මේ පුනර්කරණය සිද්ධ වෙනවා ඈ. පුනර්කරණය සිද්ධ වෙන ගමන් ඉතිරි 1. එහෙනම් බිඳුවට සමානද? නැහැ. ආපහු උඩට ගියා. ඉස්සෙල්ලා අපි පල්ලෙහාට ආවේ එතන වැඩ කරන්න පුනර්කරණය තිබුණ නැති හින්දා. අපු 3 ඉලක්කම එනවා. මෙන්න 5 3ෙන් බෙදනවා. 1යි 3 වරක් 1 3යි ඉතිරි 2. 2යිද නැහැ. ආපහු උඩට යනවා. මෙන්න 4 ඉලක්කම එනවා. හරිද? 4 ඉලක්කම වැරදුනාද?
අරනේ පහේ ඉලක්කම ආවා. හරි ඊට පස්සේ දෙකෙන් බෙදන්න කියලා කිව්වා. පහ දෙකෙන් බෙදුවහම ඉතිරි එකක්. නැති හින්දා අපි උඩට ගියා. හරිද? ඊට පස්සේ මොකද උනේ? නැති හින්දා උඩට ගියා. හොඳේ. අවසරයක් මොකක්ද උනේ? 3 ඉලක්කම ආවා. ඒතර පහ 3ෙන් බෙදුවහම 2යි නෑ ආපු උඩට ගියා. 4 ඉලක්කම එනවා. ඔන්න 4. 4 බෙදන්නේ sorry 5. 5 4ෙන් බෙදන්න මෙන් 5 4ෙන් බෙදෙනවා. 5ට 4 එකයි 4යි ඉතිරි එකක්. එහෙනම් මෙයාට සෙට් වෙනව දැන් නෑ බ්‍රේක්. දැන් මේක ක්‍රියාත්මක වෙලා ඉවරයි. බ්‍රේක් උන්නේ නෑනේ. බ්‍රේක් උන්නේ නෑ කියන්නේ පල්ලෙහාට ගිහලා print number කියද්දි කවුද පෙන්වන්නේ? දැන් ඔන්න number කියන්නේ පහේ ඉලක්කම. හරිද? එහෙනම් ඔන්න ඔය තියෙන්නේ අපිට සාකච්ඡා කරගෙන යන්න තියෙන මොනවද? මොකද්ද මේක? for else එකක්. for else එකක් අපි මීට කලින් කතා කරපු හින්දා අනිවාර්යයෙන්ම for else එක බලන්නත් ඕනමයි. අපි කතා කරමු මේ විසින් කියවල තිබුණ මීට කලින්.